අද මම අරගෙන ආවා මාරම ලස්සන ලිප්ස්ටික් එකක්. ඉතින් ඒක අපි බලමු ඒක මට කොයි විදිහට මැච් වෙනවද කියලා. ඒ ලිප්ස්ටික් එක ගැන කිව්වොත් ඒක මගේ ස්කින් කලර් එකට තමයි මම හෙව්වේ. ඒ ෂොප් එකේ එකන දුන්නේ මෙන්න මේ ලිප්ස්ටික් එක. අතට මම මේක තාම මේ පැකින් එක කඩලත් නැහැ. ඉතින් අපි බලමු මේක කඩලා. හරි කැඩුවා. මේ මට කඩෙන් ඒ ෂොප් එකේ මම ඒ කෙනා කිව්වේ මේක මේ මොනවාද අපි සමහර ලිප්ස්ටික් තියනවානේ අපි ලිප්ස් වල ගෑවට පස්සේ ටික කාලයක් අපි ඒක එක දිගටම ඇප්ලයි කරගෙන යද්දී අපේ ලිප්ස් ඩාර්ක් වෙනවා. ඉතින් මේක එහෙම වෙන්නේ නැහැ කියලා තමයි දුන්නේ. දන්නේ නැහැ ඉතින් කොහොමද කියලා. ඒ ලිප්ස්ටික් එක තමයි මෙන්න මේක. ඔයාලට පේනවද? මෙන්න මේක ලිප්ස්ටික් එක. මට හිතුණා මේක ගන්න කලින් ලිප් ලයින් එකක් ඇඳුත් හොඳයි කියලා. මොකද මං ආසයි මාරම ලිප් ලයිනර්ස් වලට. ඉතින් ලිප් ලයින් එක ඇඳලා මං එන්නම්. දැන් මම මේ ලිප් ලයින් එක ඇඳගෙන තියෙන්නේ. අපි බලමු මේ ලිප්ස්ටික් එක ගෑවට පස්සේ කොහොමද කියලා. සුවඳයි. nice. wow ඒක මාරම ලස්සනයි. it's nice. ඇත්තටම මාරම ආසයි මේ ස්කින් කලර් ලිප්ස්ටික් වලට. ඉතින් ඔයාලා හිතන්නේ මොකද්ද මේක මට හොඳයිද කැතයිද? ඉතින් ඒක තමයි අද මගේ ලිප්ස්ටික් රිවිව් එක. එහෙනම් ආයෙමත් අලුත් ලිප්ස්ටික් එකක් හරි අලුත් මොකක් හරි මේකප් අයිටම් එකක් හරි මම ගත්තොත් ආයෙ ඔයාලට පෙන්නන්නම්.